The Socialist World YouTube නාලිකාවයි. ගේ ඇමරිකානු ආණ්ඩුව තමන් කරන්නේ මොකක්ද වගේම යන්න හදන්නේ කොහොමද කියන එක ගැන බොහොම විවෘතව කතා කළා. කිසිම රාජතාන්ත්‍රික භාෂාවක් නැහැ. සාමයේ මවපෑමක් නැහැ. තියෙන්නේ අධිරාජ්‍යවාදී නිර්වත් භාෂාව විතරයි. අප්‍රේල් 24 වෙනි බ්‍රහස්පතින්දා ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පෙන්ටගනේ වේදිකාවක හිටගෙන මෙන්න මෙහෙම කිව්වා. අපේ බ්ලොකේඩ් එක වර්ධනය වෙනවා වගේම ගෝලී මට්ටමට යනවා. හෝමුස් සමුද්‍ර සන්ධියේ ඉඳන් ලෝකේ කොහටවත් ඇමරිකානු නාවික හමුදාවේ අවසරය නැතුව කාටවත් යාත්‍රා කරන්න බෑ. නැව් 34ක් දැනටමත් ආපහු හරවලා යවලා තියෙනවා. ඉරාන තෙල් නැව් දෙකක් මහ මුහුදේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. එකක් ඉන්දියාවත් මලක්කා සමුද්‍ර සන්ධියත් අතර බෙන්ගාල බොක්කේදී. ඒ කියන්නේ පර්සියානු බොක්කේ ඉඳන් කිලෝමීටර් දහස් ගණනක් ඈතින්. නාවිකයන් 5000ක් හා මග පෙන්වන මිසයිල් නාශක නැව් 3ක් රැගත් USS George H.W. Bush යුද නෞකාව තුන්වෙනි ගුවන් යාන ප්‍රවාහක ප්‍රහාරක කණ්ඩායම විදියට යුද කලාපයට ඇතුළත් වෙලා තියෙනවා. දැන් මේ ප්‍රහාරක කණ්ඩායම් තුනේම එකතුව ගත්තම යුද ගුවන් යාන 200කට වැඩි ප්‍රමාණයකුත් නාවිකයන් හා මැරින් බටයන් 15000කුත් ඉන්නවා. අප්‍රේල් මාසයේ ඉවර වෙන්න කලින් තවත් මැරින් බටයන් 4200ක් බොක්සර් ඇම්ෆිබියස් රෙඩි ගෲප් එකත් එක්ක එන්න නියමිතයි. ෆයිනෑන්ෂල් ටයිම්ස් කියන විදියට 2004න් පස්සේ මැද පෙරදිග සිද්ධ වෙන ලොකුම ඇමරිකානු නාවික හමුදා ගොඩනැගීම මේක. එදාම ට්‍රම්ප් ට්‍රුත් සෝෂල් එකේ නියෝගයක් දැම්මා හෝමුස් සමුද්‍ර සන්ධියේ තියෙන ඉරාන බෝට්ටු වලට වෙඩි තියලා මරන්න කියලා ඇමරිකානු නාවික හමුදාවට උපදෙස් දෙමින්. ඒකට හේතුව විදියට එයා කිව්වේ ඉරානයේ මුහුදේ බිම් බෝම්බ අතුරනවා කියන එකයි. හැබැයි ඒකට කිසිම ස්වාධීන තහවුරු කිරීමක් නැහැ. අද කම්කරු පන්තියේ මුහුණ දෙන තත්ත්වය මේකයි. මේක හරියටම තේරුම් ගන්න නම් අපි මේ පේන තියෙන යුද පිටියෙන් එහාට බලන්න ඕනේ. ඉරානයට එරෙහි යුද්ධය කවදාවත් ඉරානය ගැනම විතරක් වුණු දෙයක් නෙවෙයි. ඒක එන්නම දරුණු වෙන ගෝලීය යුද්ධයකම කොටසක්. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ 21 වෙනි සියවසේ ප්‍රධානම ගැටුම විදියට දකින්නේ චීනයට එරෙහි යුද්ධය. ඒකේ මූලෝපායික පෙරහරුවක් තමයි ඉරානය කියන්නේ. යුක්‍රේනයේදී රුසියාවට එරෙහිව කරන ඇමරිකානු නේටෝ යුද්ධයත් විශේෂයෙන්ම චීනයට එරෙහිව යුද්ධයකට ලෑස්ති වෙන එකත් මේ සූදානමට ඇතුළත්. මේ සතියේ සිද්ධ වුණු හැම දෙයකින්ම ඒක පැහැදිලි වෙනවා. බෙන්ගාල බොක්කේදී අත්අඩංගුවටගත්තු MT ටිෆානි තෙල් නැව මොකක් හරි නොදන්න වරායකට යන ගමන් හිටපු එකක් නෙවෙයි. ඒකේ චීන පිරිපහදු වලට ගෙන යන ඉරාන බොරතෙල් බැරල් මිලියන 2ක් විතර තිබුණා. ඒ නැව අත්අඩංගුවට ගත්ත දවසේම දිනකට බැරල් ලක්ෂ 4ක විතර ධාරිතාවක් තියෙන චීනයේ ඩේලියන් වරායේ ප්‍රධාන පෙළේ පුද්ගලික පෙරපහදුවක් වන හෙන්ග්ලි පෙට්‍රොකෙමිකල් එකට ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව දැඩි සම්බාධක පැනෙව්වා. ඒ වගේම නැව් සමාගම් 40කට සම්බාධක පනවන්නත් ඉරාන තෙල් අතරමැදියන් පාවිච්චි කරපු ක්‍රිප්ටෝ මුදල් පසුම්බිවල තිබුණු ඩොලර් මිලියන 344ක් අතිටවන්නත් භාණ්ඩාගාරය කටයුතු කළා. මේකේ තේරුම පැහැදිලි. ඉරානය අවීර කිරීම කියන්නේ ඒකත් එක්කම චීනයේ බලශක්තිය අවීර කරනවා කියන එක. චීනය තමයි ඉරානයේ බොර තෙල් ගන්න ලොකුම ගැනුම්කරුවා. චීනයේ මුල් තෙල් සැපයීමෙන් 10%කට වඩා රඳා පවතින ඉරානය මත. ඉන්දියන් සාගරයේ තෙල් නැව් අත්අඩංගුවට ගැනීමෙනුත් චීන පිරිපහදු වලට සම්බාධක පැනවීමෙනුත් ඇමරිකාව ඉරානයත් එක්ක යුද්ධ කරනවා විතරක් නෙවෙයි. චීනයේ බලශක්ති සැපයීම් මාර්ගත් අවීර කරනවා. වොෂින්ටනයේ තියෙන චීන තානාධිපති කාර්යාලය කිව්වේ මේ සම්බාධක වලින් ජාත්‍යන්තර වෙළඳ රටාවට හා නීති රීති වලට හානි වෙනවා වගේම චීන සමාගම් වල නීත්‍යානුකූල අයිතිවාසිකම් හා අවශ්‍යතාවයන් උල්ලංඝනය වෙනවා කියලා. හැබැයි වොෂින්ටනය ඒක ගණන් ගත්තේවත් නැහැ. මේ වැටලීම ගෝලීය මට්ටමට යනවා වගේම ඕනෑම සාගරයක ක්‍රියාත්මක කරනවා කියලා හෙග්සෙත් කිව්වා. ඇමරිකානු ඉහළම හමුදා නිලධාරියෙක් වන ජෙනරාල් ඩෑන් කේන් ලෝකේ පුරාම ඉන්න නැව් කිරාකරුවන්ට කෙලින්ම අනුතරංගීමක් කළා. ඔබ මේ වැටලීමට අවනත වුණේ නැත්නම් අපි බලය පාවිච්චි කරනවා. ඇමරිකාව යුද්ධයට කලින් රැස් කරගෙන හිටපු පෙට්‍රියට් මිසයිල් බාධක තොගෙන් 60%කට වඩා දැනටමත් පාවිච්චි කරලා ඉවරයි කියලා The Center for Strategic and International Studies ආයතනය ගිය සතියේ වාර්තා කළා. මේ එක මිසයිලයක් ඩොලර් මිලියන 4ක් විතර වෙනවා. ඒ වාර්තාව කෙලින්ම අනතුරෙන් ගෙව්වා. චීනය වගේ හැකියාවක් තියෙන ප්‍රතිවාදියෙක් එක්ක කරන යුද්ධයකදී මේ යුද්ධයට වඩා වේගයෙන් ආයුධ වැය වෙනවා.
යුද්ධයට කලින් තිබුණු තොග දැනටමත් මදි. අනාගතයේදී ගැටුමක් ඇති වුණොත් අද තියෙන තොග මට්ටම් ඇමරිකානු මෙහෙයුම් වලට බාධාවක් වෙයි. මේ සමස්ත යුද ව්‍යාපාරයේම යටින් දිවෙන මිලිටරි තර්කය මේකයි. මුලින්ම ඉරානය, ඊළඟට චීනය. ට්‍රම්ප් පරිපාලනය දැන් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නම විවෘතවම වෙනස් කරලා තියෙන්නේ. මේ සතියේ ආරක්ෂක නිලධාරියෙ කිසිම චකිතයක් නැතුව ඒකට කිව්වේ යුද දෙපාර්තමේන්තුව කියලා. වාහන නිෂ්පාදනය කරන එක ආයුධ නිෂ්පාදනයට හරවන එක ගැන පෙන්ටගනේ නිලධාරීන් ජෙනරල් මෝටර්ස් හා ෆෝඩ් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් වන මේරි බාරා හා ජිම් ෆර්ලි එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. ඒකට හේතුව පැහැදිලි. සමහර ඇස්තමේන්තු වලට අනුව ඉරානයට එරෙහි යුද්ධයේ මුල් දවස් 40 ඇතුළත වේදමුණු අධික ආයුධ ටික ආයෙත් හදන්න අවුරුදු 5කට වඩා යන්න පුළුවන්. ට්‍රම්ප් පරිපාලනය මේකට කියන්නේ නිදහසේ අවිගබඩාව, ආසනල් ඔෆ් ෆ්‍රීඩම් ව්‍යාපෘතිය කියලා. හෙග්සෙත් මේකට කියන්නේ සාමකාමී කාලයේ විද්‍යා ප්‍රදර්ශනයක ඉඳන් යුද සමයේ ආයුධ තරගයකට මාරු වෙනවා කියලා. යුද්ධය සඳහා අයවැය ඉල්ලීම ඩොලර් ට්‍රිලියන් 1.5ක් වෙනවා. ඒක තමයි ඇමරිකානු ඉතිහාසයේ පෙන්ටගනය කරපු ලොකුම ඉල්ලීම. මේකට සල්ලි හොයන්න සමාජ සුබ සාධන වියදම් කපලා දානවා. ට්‍රම්ප් කෙලින්ම මෙහෙම කියලා තියෙනවා. අපිට දිවාසුරකම් මධ්‍යස්ථාන මෙඩිකේඩ් මෙඩිකෙයා ගැන බලාගන්න බෑ. අපිට බලාගන්න තියෙන්නේ එක දෙයයි. ඒ තමයි හමුදා ආරක්ෂාව. හැබැයි කර්මාන්තශාලා හා ආයුධ විතරක් මදි. පාලක පන්තියට මිනිස්සු ඕනේ. ඒ කියන්නේ කම්කරු පන්තියේ මිනිස්සු. ඉතින් ඒ අයව අත්පත් කරගන්න පාලකයන් ක්‍රමානුකූලව වැඩ කරගෙන යනවා. ශ්‍රී ලංකාවේ දකුණු ආසියාවේ හා ලෝකේ පුරාම අහගෙන ඉන්න හැම කම්කරුවෙක්ගෙම හා තරුණයෙක්ගෙම සම්පූර්ණ අවධානය යොමු වෙන්න ඕනේ කාරණයක් මෙන්න. සෙනෙට් සභාවේදී ඩෙමොක්‍රැටික් පක්ෂයේ සම්පූර්ණ සහයෝගයත් එක්ක ඡන්ද 77ට 20කින් සම්මත වුණු 2026 ඇමරිකානු ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත ඇතුලේ අවුරුදු 18ත් 27 අතර ඉන්න ඇමරිකානු පිරිමි හැමෝම අනිවාර්ය හමුදා සේවය සඳහා ස්වයංක්‍රීයවම ලියාපදිංචි කිරීමේ ප්‍රතිපාදනයක් හංගලා තියෙනවා. 2026 දෙසැම්බර් මාසයේ ඉඳන් රජයේ මෝටර රථ වාර්තා, අධ්‍යාපන දත්ත ගබඩා, සමාජ ආරක්ෂණ වංක, බදු වාර්තා හා සංක්‍රමණික දත්ත හරහා ඇමරිකාවේ ඉන්න හැම තරුණයෙක්වම අනිවාර්ය සේවා පද්ධතියට, ඒ කියන්නේ සිලෙක්ටිව් සර්විස් සිස්ටම් එකට ස්වයංක්‍රීයවම ඇතුළත් කරනවා. පුද්ගලයෙක් විදියට ගිහින් ලියාපදිංචි වෙන්න ඕනේ නැහැ. පද්ධතිය විසින්ම ඔයාව ස්වයංක්‍රීයව නිහඬව වගේම සම්පූර්ණයෙන්ම ඇතුළත් කරගන්නවා. මේක සුළු පරිපාලන වෙනසක් නෙවෙයි. මේක අනිවාර්ය හමුදා බඳවා ගැනීමකට හදන යටිතල පහසුකමක්. මේකේ තර්කය බොහොම පැහැදිලි. ඇමරිකානු ක්‍රියාකාරී හමුදාවේ ඉන්නේ මිලියන 1.3ක් විතරයි. ඒක දැනටමත් ගෝලීය රාජකාරී වලට බෙදලා ගිහින්. හමුදා විශ්ලේෂකයන් ඇස්ටිමේට් කරන විදියට ඉරානයේ විතරක් දිගටම ගොඩබිම් මෙහෙයුමක් කරන්න ලක්ෂ 3ත් ලක්ෂ 5ත් අතර බට කණ්ඩායමක් ඕන වෙනවා. ස්වේච්ඡාවෙන් බැඳෙන බලකායකින් මේ ගන්න සපය ගන්න බෑ. පසුගිය අවුරුදු 3ෙම හමුදාවට බැඳෙන ප්‍රමාණය අඩු වුණා. හමුදාවට අනිවාර්යෙන් බඳවා ගැනීමක් සැලසුම් කරනවද කියලා දවල මන්ත්‍රී මාදලේකම්ගෙන් ඇහුවම අය ඒක ප්‍රතික්ෂේප කරන්න නැතුව කිව්වේ දැනට ඒකේ සැලසුමේ නෑ. හැබැයි ජනාධිපතිතුමා ඒ විකල්පයත් ප්‍රඥාවන්තව මේසෙ උඩ තියාගෙන ඉන්නවා කියලා. අනිවාර්ය හමුදා සේවයට යන ගමන ඇමරිකාවට විතරක් සීමා වෙලා නැහැ. 2025 දෙසැම්බර් 5 වෙනිදා ජර්මනියේ පාර්ලිමේන්තුව බුන්ඩස්ටෑග් එක නීතියක් සම්මත කළා. ඒකෙන් වයස අවුරුදු 18ක් වන හැම පිරිමියෙක්ම අනිවාර්යයෙන්ම හමුදා ප්‍රශ්නාවලියක් පුරවන්න ඕනේ. ඒ වගේම ස්වේච්ඡාවෙන් හමුදාවට බැඳෙන අයගේ ගාණ මදි වුණොත් අනිවාර්ය හමුදා සේවය ගේනවා කියලා ආරක්ෂක ඇමති පිස්ටෝරියස් අනතුරු ඇඟෙව්වා. ප්‍රංශයත් ස්වේච්ඡා හමුදා සේවා ක්‍රමයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒකත් එක්කම රුසියාවත් එක්ක කරන යුද්ධයකදී ප්‍රංශය තමන්ගේ දරුවන් අහිමි කරගන්න ලෑස්ති වෙන්න ඕනේ කියලා ඒ රටේ ආරක්ෂක මාණ්ඩික ප්‍රධානියා ප්‍රසිද්ධියෙන් ප්‍රකාශයක් කරලා තියෙනවා. මෙහෙම කිව්වේ ඔහුගේ වචන වලින්මයි. මේකෙන් තවත් හෙළිවෙන දෙයක් තමයි මේ බඳවා ගන්නේ කාවද කියන එක. මේ අලුත් පද්ධතියට නීත්‍යානුකූල ස්ථිරපදිංචිකරුවන්, රැකවරණය පතන්නන්, DACL ප්‍රතිලාභින්, ඒ කියන්නේ ළමුන් හැටියට ඇවිල්ලා
ඩිපෝට් කරන්න නැතුව తాවකාලිකව ඉන්න බලපත්‍ර දීපු අය වගේම ලේකෙවිලි නැති සංක්‍රමණිකයන් පවා ඇතුළත්. ට්‍රම්ප්ගේ ආණ්ඩුව රටින් පිටුවල් කරපු, හිරේ දාපු, ක්‍රූර විදියට සලකපු සංක්‍රමණිකයන්ටම එයාලගේ යටත් කර ගැනීමේ යුද්ධ වෙනුවෙන් සටන් කරන්නත් මැරෙන්නත් බල කරනවා. අධිරාජ්‍යවාදී තර්කය ඒකයි. කම්කරු පන්තියේ වැඩියෙන්ම පීඩිත කොටස් වලට තමයි වැඩියෙන්ම වද හිංසා පමුණුවන්නේ. ඒ වගේම අත්හැරලා දාන්න ලේසිම අය වෙන්නේ එයාලමයි. ලෝකෙ පුරා වෘත්තීය සමිති නිලධාරීවාදය මේකට සම්බන්ධයි. ඇමරිකාවේ වෘත්තීය සමිති නිලධාරීවාදය විශේෂයෙන්ම ෂෝන් ෆේන් යටතේ තියෙන එක්සත් මෝටර රථ කම්කරු සමිතිය UAW එක යුද සමයේ බලහත්කාරයෙන් දේවල් ක්‍රියාත්මක කරන අයගේ භූමිකාව තමයි රඟපාන්නේ. බෝම්බ හෙළන යානාවක ලාංඡනයක් තියෙන සර්ට් එකක් ඇඳගෙන ෆේන් ලයිව් වීඩියෝ එකට ආවා. දැන් ඉරානයට විරුද්ධව යොදවලා තියෙන ගයිඩඩ් මිසයිල් ඩිස්ට්‍රොයර් නැව් හදන බාත් අයන් වර්ක්ස් නාවික නැව් අංගණයට හෙග්සෙට් ගිය වෙලාවේ එහේ UAW නායකත්වය USA කියලා ජයഘോഷා කළා. පසුගිය මාසේ ඒ බාත් අයන් වර්ක්ස් කම්කරුවන්ම වැඩවර්ජනය කරපු වෙලාවේ දවස් 5කට පස්සේ නිලධාරීවාදයේ මැදිහත් වෙලා ඒක නතර කළා. යුද්ධය කම්කරුවන්ට පෙන්වන්නේ රැකියා කියන දෙයක් විදියට. හැබැයි ඇත්ත තත්ත්වය තමයි කම්කරුවන්ට ඒ වෙනුවෙන් ලේවලින් වන්දි ගෙවන්න වෙනවා කියන එක. කම්කරුවන්ව ගසා කන අයගේ ලාභය වෙනුවෙන් සටන් කරන්නත්, මැරෙන්නත්, කම්කරුවන්වත් කම්කරුවන්ගේ දරුවන්වත් යවන්න එයාලා ලෑස්ති වෙනවා. කම්කරුව ගන්න ඕන ආස්ථානය තමයි අධිරාජ්‍යවාදී යුද්ධය වෙනුවෙන් එක මිනිහෙක්වත් සතයක්වත් දෙන්නේ නැහැ කියන එක. අනිවාර්ය බඳවා ගැනීමට විරුද්ධව කරන සටන තනි පුද්ගලයන් නිදහස් කරගන්න කරන සටනක් නෙවෙයි. ඒක පන්තිමය ප්‍රතිපත්තියක්. ඒ කියන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සමස්ත යුද යන්ත්‍රයටම කිසිම සමතයකට පත්වන්නේ නැතුව කරන විරුද්ධත්වයක්. මේ මූලෝපායක චිත්‍රය නිසා මානව යථාර්ථය වහගන්න අපි ඉඩ දෙන්න නරකයි. පෙබරවාරි 28 වෙනිදා ඇමරිකාව ඉරානයට බෝම්බ දාන්න පටන් ගත්ත දවසේ ඉඳන් පසුගිය සති අන්තය වෙනකොට මරණ සංඛ්‍යාව 3375 දක්වා ඉහළ ගිහින්. ඒකට ළමයි 376කුත් කාන්තාවන් 496කුත් ඇතුළත්. 26500කට වඩා තුවාල වෙලා. සිවිල් ගොඩනැගිලි 125000ක් විනාශ වෙලා හරි හානි වෙලා හරි තියෙනවා. රැකියා මිලියන 1.3ක් අහිමි වෙලා. මිලියන 3.2ක ජනතාවක් අවතන් වෙලා තියෙනවා. ගිය සතියේ ටෙහෙරාන් විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයකට ඇමරිකාව කරපු ප්‍රහාරයකින් සිසුන් 14 දෙනෙක් මිය ගියා. ආවාස් වල පාන් පොලිමක හිටපු මිනිසුන්ට බෝම්බ දැම්මා. රෙඩ් ක්‍රිසන්ට් මූලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකට පහර දුන්නා. ලෙබනනයේ මාර්තු 2 ඉඳන් මිනිස්සු 2491ක් මරලා දාලා තියෙනවා. ඊශ්‍රායල් නිලධාරීන් එයාලගේම ප්‍රතිපත්තිය විස්තර කරන්නේ ගාසාකරණය, ගාසාෆිකේෂන් කියලා. ඒ වගේම ගිය සතියේ ඉරානයට එරෙහිව වැඩ ඉවරයක් කරන්න ඇමරිකාවට සිද්ධ වෙයිද කියලා අහපු වෙලාවක දැනට ඉන්න ඇමරිකානු සෙනෙට් සභිකයෙක් හිරෝෂිමා හා නාගසාකි වලට පරමාණු බෝම්බ දාන්න ජනාධිපති ට්‍රූමන් ගත්තු තීරණය ගැන විවෘතවම මතක් කළා. එයා මේ බ්ලොකේඩ් එක විස්තර කළේ මෙහෙමයි. අපි ඇත්තටම යාළුව මූල්‍ය මේ විදිහට බඩගින්නේ තියලා තියෙනවා වගේම එයාලටම කන්න හොයාගන්නත් බෑ. ඇමරිකානු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කරන එක වගේම මිලියන 90ක ජනතාවක් හිතාමතාම බඩගින්නේ මරණ එක ගැන ප්‍රසිද්ධියම කතා කරනවා. ඔබ මේක තේරුම් ගන්න ඕනේ. මේක අසාමාන්‍ය දෙයක් නෙවෙයි. මානව ඉතිහාසයේ බලවත්ම ධනවාදී රාජ්‍ය පාලනය කරන පන්තියේ වැඩපිළිවෙල තමයි මේක. සහෝදරවරුනි, හිතවතුනි, ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ කම්කරුවනි, තරුණයනි. අපි මේ කෙලින්ම කතා කරන්නේ ඔබටයි. මොකද මේ සිද්ධ වෙන දේවල් අපිට ඉතාම සමීපයි. ගිය සතියේ ඇමරිකානු නාවික හමුදාව අතරංගුඩගත්තු තෙල් නැව අල්ලගත්තේ බෙන්ගාල බොක්කේදී. ඇමරිකානු යුද නැව් දැනටමත් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මාර්තු 4 වෙනිදා අපේ වෙරළට ඔබ්බෙන් තිබුණු නිරායුධ ඉරාන නාවික යාත්‍රාවක් ඇමරිකානු ප්‍රහාරයකින් ගිල්වලා දැම්මා. ඒකෙන් නාවිකයන් 87ක්වත් මිය ගියා. හෙග්සෙත් ගෝලීය මට්ටමට යනවා කියලා කියන මේ බ්ලොකේඩ් එක කෙලින්ම වැටලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ බලශක්තිය අපනයන වගේම විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ රඳාපවතින මුහුදු මාර්ග හරහා. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් දැන් $106යි. මේ බ්ලොකේඩ් එක දිගටම තිබුණොත්
ඒක ඩොලර් 150 දක්වා යයි කියලා JP මෝගන් ආයතනය ප්‍රවකථනය කරනවා. ජාත්‍යන්තර බලශක්ති නියෝජිත ආයතනය IEA ආයතනය මේකට කියන්නේ ඉතිහාසයේ දරුණුතම බලශක්ති අර්බුදය කියලයි. 60%ක බලශක්තිය හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගෙනෙන ශ්‍රී ලංකාව දැනටමත් ඉන්ධන සීමා කිරීම වලටත් විදුලි බිල 40%කින් වැඩි කිරීම වලටත් මුහුණ දෙමින් ආයේ 2022 තත්වයටම වැටෙන ලකුණු පහළ වෙලා තියෙනවා. දිසානායක ආණ්ඩුවේ ප්‍රතිචාරය වෙලා තියෙන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ රකින ගමන් මේ අර්බුදයේ බර කම්කරු පන්තිය මත පටවන එකයි. ඉරානයටත් ලෙබනනයටත් බෝම්බ දාන එක හෙලා දකින්න ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ආක්‍රමණිකයවත් වින්දිතයවත් එකම තරාදියකට දාන වංචනික මධ්‍යස්ථ භාවයක් තමයි ආණ්ඩුව පවත්වාගෙන යන්නේ. ශ්‍රී ලංකාව සියලුම ඉලක්ක සපුරාගෙන තියෙනවා කියලා ආණ්ඩුව IMF එකට පොරසාරම් දොඩවනවා. ඒ කියන්නේ යුද්ධය නිසා ලංකාවේ ජනගහනයෙන් කාලක්ම දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහාට වැටෙද්දී ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කිරීම, විදුලි බිල වැඩි කිරීම, පුද්ගලීකරණයන් හා රාජ්‍යාංශයේ කප්පාදු කිරීම ජනතාවට දීලා තියෙනවා කියන එකයි. JVPත් මාලිමාවෙත් අධිරාජ්‍ය විරෝධය හැමදෙස්සෙම බොරු පුරසාරමක් විතරයි. ආණ්ඩුවක් මනින පරීක්ෂණය තමයි අධිරාජ්‍යවාදයේ විවෘතව යුද්ධ කරද්දී ඒ ආණ්ඩුව මොකද කරන්නේ කියන එක. වොෂින්ටනයේ පැත්ත ගැනීම හරහා මේ ආණ්ඩුව ටෙස්ට් වෙලා ඉවරයි. ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාව පුරා ඉන්න කම්කරුවන්, ඒ වගේම තරුණයන් මේ පාඩම් ඉගෙනගෙන ඒ අනුව ක්‍රියා කරන්න ඕනේ. පළවෙනි කාරණය, සතුරා ඉන්නේ ඉරානයේ නෙවෙයි, චීනයේ නෙවෙයි, පාකිස්තානයේ හරි ඉන්දියාවේ හරි නෙවෙයි. සතුරා කියන්නේ යුද්ධය, කප්පාදුව හා ආශාදායකත්වය නිර්මාණය කරන ධනවාදී ක්‍රමයයි ඒ පන්තියයි. එකිනෙකා එක්ක තරඟ කරන පාලක පන්තිවල හා ප්‍රතිවාදී අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ගැටුම් වලින් කම්කරු පන්තියට කිසිම සෙතක් නැහැ. අපේ සහයෝගීතාවය තියෙන්නේ ඉරානයේ, ලෙබනනයේ, පලස්තීනයේ හා බෝම්බ වැටෙන හැම තැනකම ඉන්න කම්කරුවන් හා පීඩිත ජනතාව එක්ක. දෙවෙනි කාරණය, දිසානායක ආණ්ඩුව ගැනවත් කලාපයේ වෙන කිසිම ධනවාදී ආණ්ඩුවක් ගැනවත් කිසිම විශ්වාසයක් තියන්න බෑ. ඉන්දු පැසිෆික් කලාපයේ චීනයට එරෙහිව ගොඩනැගෙන යුද බලයේ කොටසක් විදියට වොෂින්ටනයත් එක්ක තමන්ගේ හමුදා සමන්තා ශක්තිමත් කරන ඉන්දිය ආණ්ඩුවත් මේකටම අදාළයි. මෝදි ආණ්ඩුව ඇමරිකාවත් එක්ක තියෙන මූලෝපායික හවුල්කාරීත්වය කියන්නේ මේ යුද ව්‍යාපාරයේම දකුණු ආසියානු මුහුණුවර. තුන්වෙනි කාරණාව වෘත්තීය සමිති නායකත්වයන්. ඇමරිකාවේ වගේම ශ්‍රී ලංකාවෙත් මේ යුද්ධයට එරෙහි සරණට නායකත්වය දෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේක දිගින් දිගටම ඔප්පු කරලා තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ නිලධාරීවාදයේ හා ධනවාදී පක්ෂවල පාලනයෙන් නිදහසුණු වැඩබිම්, වතු, විශ්වවිද්‍යාල හා ප්‍රජාවන් ඇතුලේ සාමාන්‍ය කම්කරුවන්ගේ ස්වාධීන කමිටු ගොඩනැගීමයි. ඒකෙන් පුළුවන් ඒකාබද්ධ සමාජවාදී වැඩපිළිවෙලක් පදනම් කරගෙන යුද්ධයටත් කප්පාදුවටත් එරෙහි විරුද්ධත්වය සම්බන්ධීකරණය කරන්න. හතරවෙනි ජාත්‍යන්තර කමිටුව වගේම ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය මේ දේවල් ඉල්ලා සිටිනවා. ඉරානයට හා ලෙබනනට එරෙහි යුද්ධය වහා මහා කොන්දේසි විරහිතව නතර කරන්න. හෝමුස් සමුද්‍ර සන්ධිය වටලන එක හා මහා මුහුදේදී නැව් අත්අඩංගුවට ගන්න එක නතර කරන්න. ලෝකේ කොහෙවත් සිවිල් කර්මාන්ත යුද නිෂ්පාදනය සඳහා හරවන්න එපා. අනිවාර්ය හමුදා බැඳව ගැනීම එපා. ඇමරිකාවෙත් එපා, කොහෙවත් එපා. මැද පෙරදිගින් සියලුම ඇමරිකානු හා ඊශ්‍රායල හමුදා ඉවත් කරන්න. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට ණය ගෙවන්න ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ ලේවුරා බොන IMF කප්පාදු වැඩපිළිවෙල නතර කරන්න. මේවා වෙන වෙනම තියෙන ඉල්ලීම් නෙවෙයි. මේක එකම වැඩපිළිවෙලක්. මොකද යුද්ධය, කප්පාදුව හා ආඥාදායකත්වය කියන්නේ වෙන වෙනම තියෙන දේවල් නෙවෙයි. ඒවා එකම පාලක පන්තියක එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන උපකරණ. මතකනේ ඇමරිකානු පාලක පන්තිය ගිය සතියේ තමන්ගේ අන්තිම මවාපෑම් ටිකත් අත්හැරලා දැම්මා. යුද දෙපාර්තමේන්තුව ආයුධ ගබඩාවක් හදමින් ඉන්නවා. බ්ලොකේඩ් දෙක ගෝලීය මට්ටමට යනවා. කම්කරු පන්තියේ තරුණයන්ව අනාගතයේ යුද්ධයට බිලදෙන්න ස්වයංක්‍රීයවම ලියාපදිංචි කරනවා. එයාලගේ ඉලක්කය චීනය. මේ වෙනුවෙන් මුළු ලෝකෙම ඉන්න කම්කරු පන්තිය වන්දි ගෙවයි කියලා එයාලා බලාපොරොත්තු වෙනවා. ඒක වෙන්නේ ඉහළන බඩු මිලෙන්, විනාශ වන සුබ සාධනෙන් වගේම අවසානයේදී ජීවිතවලින්. අධිරාජ්‍යවාදයේ යුගය ඇතුලේ ධනවාදයේ තර්කය තමයි මේක. මේකට තියෙන උත්තරය සමාජවාදී විප්ලවයයි.
ඒ කියන්නේ යුද්ධය, දුප්පත්කම හා ම්ලේච්ඡත්වය නිර්මාණය කරන මේ ක්‍රමය පෙරලා දාන්න කම්කුරු පන්තිය ජාත්‍යන්තරව එකමුතු වෙන එකයි. wsws.org වගේම thesocialist.lk වෙබ් අඩවි වලින් මේ පිළිබඳ අලුත්ම විශ්ලේෂණ කියවන්න. මේ පොඩ්කාස්ට් එක ෂෙයා කරන්න. මේ සටනට එකතු වන්න. The Socialist World YouTube channel එක හරහා අපි ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආශ්‍රය කරගෙන ලෝක දේශපාලන ආර්ථික වර්ධනයන් ඒවායේ පුළුල් අධිරාජ්‍යවාදී සන්දර්භය ඇතුලේ තියලා කම්කරු පන්ති ආස්ථානයකින් වග විභාග කරනවා. මේ විවරණය අහලා මේ පොඩ්කාස්ට් එක ලයික් කරලා ඒක ෂෙයා කරලා channel එකත් subscribe කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.